මානසික පීඩාවන්ගෙන් මිදිලා කොහොමද දවස ගත කරන්න කියන කාරණාව ගැන තමයි අද දවසේදී කතා කරන්නේ. ඉතින් FS YouTube නාලිකාවට ඔයාලා හැමෝම හරිම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලාම වීඩියෝ එකට යමු කියලා ආරාධනා කරනවා. වර්තමාන සමාජය තුළ මිනිසුන් මානසික ආතතියෙන් මානසික පීඩාවන්ගෙන් ඒ වගේම මානසික විෂාදයන්ගෙන් ආදී මානසික ගැටලු වලින් පීඩා විඳිනවා. එදින හැමීට වසර ගණනාවකට කලින් දකින්නට අහන්නට තිබුණු නැති තත්ත්වයක් වර්තමානයේදී අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මේකට එක හේතුවක් නෙවෙයි විවිධාකාර හේතුන් බලපානවා. වර්තමානයේ වෙනකොට විද්‍යා තාක්ෂණ දියුණුවත් එක්ක සමස්ත සමාජයේම අධිවේගී වෙලා. ඉතින් අධිතරංගකාරීත්වයක් අධි බලාපොරොත්තුන් එක්ක තමයි සමාජය ගමන් කරන්නේ. ඉතින් එකිනෙකා පරයා ඉදිරියට යන්නට හැමෝම උත්සාහ දරනවා. ඉතින් ඒක නිසාවෙන්ම මිනිසුන්ගේ මේ මානසික ආතතිය මානසික පීඩාවන් අසහනකාරී තත්ත්වයන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඉතින් මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඉතින් අද දවසේදී කතා කරන්නේ මේ මානසික පීඩාවන් අවම කරගෙන එදිනෙදා ජීවිතය යම්කිසි මට්ටමකින් හෝ සැහැල්ලුවෙන් ගත කරන්නට මොන වගේ ක්‍රියාමාර්ගද අපි අරගන්නට ඕනි කියන කාරණාවන් සම්බන්ධයෙන්. පළවෙනි කාරණාව තමයි අපේ ජීවිතයේ අපිට දෛනිකව ගත්තොත් එහෙම කාලසටහනක් සකස් කරගෙන කටයුතු කරන එක ගොඩාක්ම වැදගත් වෙනවා. කොයි විදිහටද මේක කරන්නේ? ඒ දවසට කරන්නට ඕනි වැඩ ටික අපිට පුළුවන් ප්‍රමුඛතාවය අනුව ලැයිස්තුවක් සකස් කරගන්නට. ඊට දවසේ කරන්න ඕන වැඩ ටික අපිට කලින් දවසේ සැලසුම් කරලා පුංචි වෙලාවක් අරගෙන කල්පනා කරලා කඩදාසියක ලියා ගන්න පුළුවන්. ඉතින් මේක ලියද්දී අපිට පුළුවන් අත්‍යවශ්‍යම දේවල් මොනවද? අවශ්‍ය දේවල් මොනවද? අපිට වෙලාව තිබුණොත් කරන්නට පුළුවන් දේවල් මොනවද කියලා වගේ පිළිවෙලකට සටහන් කරගන්න. හිත කරන්නට ඕනි වැඩ ටික වෙනම පාටකින් අපිට ලකුණු කරගන්න පුළුවන්. ඒ වැඩ ටික කරගන්න වෙලාවන් කොයි විදිහට අපි වෙන් කරගන්න කියලා අපිට සටහන් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි උදේ 8ට කලින් මොන වගේ දෙයක් කරනවද කියලා අපිට සටහන් කරගන්න පුළුවන්. ඒ වගේම 10ට කලින් මොන වගේ දේවල්ද කරන්නට ඕනේ. ඒ වගේම තමයි හවස 3ට කලින් මොන වගේ වැඩ ටිකක්ද වෙන්නට ඕනේ කියලා. රැකියාවකට යන කෙනෙක් නම් ගෙදර යන්නට කලින් කරන්නට ඕනි වැඩ කටයුතු ටික මොනවද කියලා මේ විදිහට එලයිස්තුවේ සටහන් කරගත්තොත් එහෙම වඩාත් පහසුවෙන් දවස අපිට සැලසුම් කරගන්නට හැකියාව තියෙනවා. දෙවෙනි ක්‍රමය තමයි අපිට දවස පුරාම යම්කිසි කෙටි ඉහිල්වීමේ අභ්‍යාසයන් කරන්නට පුළුවන්. රැකියාවක නිරත වෙන කෙනෙක්ට වගේම ගෙදර දොරේ වැඩ කටයුතු කරන කෙනෙක්ටත් එක විනාඩි දෙකක්වත් අඩුම තරමේ තමන්ගේ අතපය දිගහැරලා රිලැක්ස් වෙන්නවත් වෙලාවක් වෙන් කර ගන්න ඕනේ. අධිතරංගකාරීත්වයත් එක්ක ගමන් කරනකොට තමන් වෙනුවෙන් මේ පුංචි විනාඩියක් දෙකක් හරි වැය කරලා ඒ විදිහට රිලැක්ස් වෙන්නට කාලය යොදවා ගන්නවා නම් ඒ දවසේ අපිට මානසික පීඩාවන් අවම කරගන්නට හැකියාව තියෙනවා. මොකද ශාරීරිකව දැඩි පීඩාකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනකොට අපි හැල්මේ දුවනකොට අපි වැඩ කටයුතුත් එක්ක අපිට අමතක වෙනවා ශරීරයට යම්කිසි ලිහිල් බවක් ලබා දෙන්න. මේ ශරීරයේ ලිහිල් බව අපේ මනසට ගොඩාක් බලපානවා. ඉතින් ඒක නිසා විනාඩි 2-3ක් හරි ලිහිල් වීමේ අභ්‍යාසයක් හුස්ම ගන්නට පුංචි අවධානයක් යොමු කරන එකක්. ඒ වගේම අපේ අතපය දිගහැරලා හිරේ අර ගන්නට උත්සාහයක් වගේ පුංචි වෙලාවක් වෙන් කරගන්න පුළුවන් නම් දෛනිකව අපිට මේ පුංචි වෙලාව ගොඩාක් වටිනවා. තුන්වෙනි කාරණාව තමයි අපේ ශරීරයේ පැවැත්ම ගැන සැලකිලිමත් වෙන එක. මේකෙදි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ අපි වාඩි වෙනකොට නිවැරදි ඉරියව්වකින්ද වාඩි වෙන්නේ. හිටගෙන ඉන්නකොට නිවැරදි ඉරියව්වකින්ද අපි හිටගෙන ඉන්නේ. ඇවිදිනකොට නිවැරදි ඉරියව්වෙන්ද ඇවිදින්නේ. මෙන්න මේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම අපේ ශරීර සෞඛ්‍යයට වගේම මනසටත් ගොඩාක් බලපාන. ඒකට හේතුව තමයි අපි මේ ඉරියව් වැරදියට පවත්වා ගත්තොත් එහෙම අපිට ඒ වෙලාවට ශාරීරිකව ඇතිවෙන වේදනාවන් වගේම පසුකාලීනව විවිධාකාර ශාරීරික රෝගාබාධයන් වලට හේතු වෙන්නට පුළුවන්. ඒක නිසා වෙන සෑම ඉරියව්වක්ම නිවැරදිව පවත්වා ගන්නට උත්සාහ කිරීම කියන කාරණාව අපේ ශාරීරික සුවපත් භාවයට මානසික සුවපත් භාවයට ගොඩාක්ම වැදගත් වෙනවා.
විශේෂයෙන් එක දිගටම හිටගෙන ඉන්න එක, කොන්ද නමාගෙනම ඉන්න එක, වාඩි වෙලාම ඉන්න එක, මේ එකම ඉරියව්වෙන් වැඩි වෙලාවක් ඉන්න එක අපේ ශරීරයට හිතකර වෙන්නේ නැහැ. ඒක නිසා මේ ගැන අපි වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ ශරීර සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය ගැන හිතනවා නම්, මේ කාරණාව තමයි අපේ කැමැත්තට අපි ආහාර පාන ගන්නකොට ඒක අපේ ආමාශයට හිතකර වෙනවද, පෝෂ්‍යදායීද කියන කාරණාව ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් ඒක නිසා අපේ ආමාශයට හිතකර පෝෂ්‍යදායී ආහාර අපි ගත්තේ නැත්නම් මෙහෙම මොකද වෙන්නේ? අපිට වෙන පීඩාකාරී තත්ත්වයන්, වේදනාකාරී තත්ත්වයන්, රෝගී තත්ත්වයන් වැඩි වෙනවා. ඒත් එක්ක අපිට ඇතිවන ශාරීරික වගේම මානසික පීඩාවන් ඉහළ යාමට මේ කාරණාව බලපානවා. ඒක නිසා රැකියාවක නිරත වෙන අය වගේම සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී අපේ ශරීර සෞඛ්‍යයට හිතකර ආහාර වර්ග ගන්නට තරම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් නිවසෙන් පිට ගමන් කරනකොට අපි අපේ ආහාර ගැන වැඩි වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ගන්න ආහාර කොතනින්ද ගන්නෙ, මොන වගේ ආහාරද අපිට හිතකර වෙන්නේ, ඒ අවස්ථාවන් වලට සුදුසු ආහාරයන් මොනවද කියන කාරණාව ගැන, ඒ වගේම අපිට තියෙන ලෙඩ රෝගයන් ගැන, මේ වෙනකොටත් අපේ ශරීරයේ යම් කිසි ලෙඩ රෝගයන් තියෙනවා නම් අපි මොනවා හරි ප්‍රතිකාර ලැබමින් ඉන්නවා නම් ඒ හැම දෙයකටම ගැළපෙන විදිහට තමයි අපි ආහාරයන් තෝරගන්නට ඕනේ. ඉතින් මේ පුංචි කාරණාවන් අමතක කිරීම නිසාවෙන් අපිට ශරීර සෞඛ්‍යයට අහිතකර තත්ත්වයන් ඇති වෙන්නට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඒක නිසාවෙන් අපේ ශරීර සෞඛ්‍යය ගැන, පෝෂණය ගැන වැඩි වශයෙන් හිතන්නට වෙනවා හැම දවසකම. හැකි හැම වෙලාවකම ශරීරය උත්තේජනය කරන තේ, කෝපි, එතකොට කැෆේන් ආදිය ශරීරයට ඇතුළු කර ගන්නවා නම් ප්‍රමාණය ඉක්මවා ගන්න නැති වෙන්න තරම් අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ආහාර තෝරගන්නකොට සිරුරට පහසුවෙන් දිරවන ආහාර ගන්න එක තමයි ගොඩාක්ම හොඳ වෙන්නේ. මීළඟට තවත් වැදගත්ම කාරණාවක් තමයි කලින් නිින්දට යන එකයි, කලින් අවදි වෙන එකයි. සාමාන්‍යයෙන් අපි නිින්දට යන වෙලාවට වඩා විනාඩි 30ක් විතර කලින් නිින්දට ගිහිල්ලා, ඒ වගේම උදෑසන අවදි වෙනකොට වෙනදා අවදි වෙනකොට වඩා විනාඩි 15කට කලින් අවදි වෙන්නට පුළුවන්කමක් තියෙනවා නම් දවසේ වැඩ කටයුතු අපිට ඵලදායී විදිහට සැලසුම් කරගන්නට හැකියාව තියෙනවා. මේ තත්ත්වය කෙනෙකුගේ රැකියාවන් අනුව, කෙනෙකුගේ කරන කටයුතු අනුව වෙනස් වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මේ තත්ත්වය මේ විදිහට පවත්වා ගන්නට පුළුවන් නම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට වගේම මානසික පීඩාවන් අවම කරගන්නට, මානසික සුවපත් භාවයටත් දැඩි ලෙසම බලපානවා. ඒ වගේම තමයි මේ නිින්දේදී සුවදායක නිින්දකුත්, සුවදායී උදෑසනකුත් බලාපොරොත්තු වෙන්නට පුළුවන්කම අපිට තියෙනවා. අපි අදහන ආගමික පොදු පූජාවන් වලට අපේ මනස යොමු කරනවා නම්, ඉතින් නිින්දට යනකොට හිත සංසුන් කරවන දෙයකට සවන් දෙන්නට පුළුවන්කම තියෙනවා නම් සුවදායී නිින්දක් අපිට ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම උදෑසන අවදි වුණාට පස්සේ මනස ලිහිල් කරන අභ්‍යාසයකට, මනස සුවපත් කරන භාවනාවකට සිත යොමු කරන්නට පුළුවන් නම්, එහෙමත් නැත්නම් එවැනි යහපත් සිතුවිලි තුළ සිත පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා නම් අපිට සුවබර උදෑසනක්, සුවබර දවසක් ගත කරන්නට ඒකේ ඉවහල් වෙනවා. මේ විදිහට මානසික සුවපත් භාවයෙන් කොහොමද දවස ගත කරන්නේ කියන තවත් කාරණාවක් තියෙනවා ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නට. තවත් වීඩියෝ එකකින් ඒ කාරණාවන් ටිකත් ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඒ වගේම ඔයාලගේ වටිනා කමෙන්ට් එකත් සටහන් කරගෙන යන්න අමතක කරන්න එපා. ලයික් එකක් දාන්න, ඒ වගේම යාළුවන්ට අතරත් ෂෙයා කරගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. හැමෝටම සුබ දවසක්.